ඔන්න යාළුවනේ මේ අවුරුද්ද සුබම වෙන්න ඕනි ඔයාලට. අද අපි යන්නේ 2026ට බජට්ම ස්මාර්ට් ෆෝන් එකක් ගන්න. වෙළඳ පොලේ රුපියල් 30,000ට අඩුවෙන් ගන්න පුළුවන්, ඩේලි යූස් කරන්න පුළුවන්, පර්ෆෝමන්ස් තියෙන, බැටරි කැමරා හැම දෙයක්ම කවර් කරන ස්මාර්ට් ෆෝන් ගැන මම අද ඔයාලට කියනවා. ඒ වගේම ෆෝන් එකක් ගන්න කලින් බලන්න ඕනි දේවල් මොනවාද? මේ හැමදේම මම අද ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව ස්ටාර්ට් කරමු. මොනවාද මේ බජට් ෆෝන් කියන්නේ? බජට් ෆෝන් කියන්නේ අඩු මිලට මිලදී ගන්න පුළුවන් මොබයිල් ෆෝන් වලට. මේ ෆෝන් වල ස්පෙසිෆිකේෂන් සාමාන්‍යයෙන් නම් low mid level උනත් daily use කරන්න වගේ WhatsApp, YouTube, Facebook වගේ දේවල් හැමෝටම ස්මූත් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු 2026 රුපියල් 30,000ට අඩුවෙන් ගන්න පුළුවන් බජට්ම ස්මාර්ට් ෆෝන් මොනවාද කියලා. පළවෙනි ෆෝන් එක තමයි Vivo Y05 එක. මේකේ මිලිඇම්පියර් 5000ක ලොකු බැටරි එකක් එනවා. සාමාන්‍යයෙන් ඩේලි යූස් කරන්න මේක ඉතාමත් හොඳ ෆෝන් එකක්. දෙවෙනි ෆෝන් එක තමයි Samsung Galaxy A03 Pro එක. මේක තමයි දැන් ලංකාවේ ජනප්‍රියම බජට් බ්‍රෑන්ඩ් එක. ඒ වගේම මේකේ Android performance එකත් ඉතාම හොඳයි. තුන්වෙනි ෆෝන් එක තමයි Infinix Hot 12i එක. මේ ෆෝන් එකේ large display එකක් වගේම වීඩියෝ බලන්න වගේ දේවල් වලට සුපිරිම ෆෝන් එකක්. ඊළඟ ෆෝන් එක තමයි Tecno Spark 7P එක. මේකේ හොඳ බැටරි එකක් වගේම හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඊළඟ ෆෝන් එක තමයි Realme C35 එක. මේ ෆෝන් එක කැමරාවලට කැමති අයට ගොඩක්ම හොඳ ෆෝන් එකක්. ඒ වගේම daily app ස්මූත් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟ ෆෝන් එක තමයි Vivo Y21A එක. මේකත් කැමරාවලට කැමති අයට ගොඩක්ම වටින ෆෝන් එකක්. ඒ වගේම මේකෙත් daily app ස්මූත් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු බජට් ෆෝන් එක බලන්න ඕනි ස්පෙසිෆිකේෂන් මොනවාද කියලා. සාමාන්‍යයෙන් ෆෝන් එකක් ගන්නකොට අපි බලන්න ඕනි CPU එක, RAM එක, ස්ටෝරේජ් එක වගේ දේවල්. ඒ වගේම මේ බජට් ෆෝන් එකක් ගන්නකොට RAM එක සාමාන්‍යයෙන් 4G වගේ හොඳ ස්ටාර්ට් පොයින්ට් එකක් තියෙනවා නම් හොඳයි. ඒ වගේම ස්ටෝරේජ් එක 64GB වගේ වෙනවා නම් ගොඩක්ම හොඳයි. ඒ වගේම CPU එක faster chip පාවිච්චි කරපු daily app smooth run කරන්න පුළුවන් chip එකක් වෙනවා නම් හොඳයි. display ගැන කතා කරද්දී අඟල් 6ක screen එකක් වගේම HD full HD panel එකක් මේවට එනවා. ඒකෙන් ඔයාලට වඩාත් smooth viewing experience එකක් ලබා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් බැටරි ලයිෆ් එක ගැන කතා කරද්දී මිලිඇම්පියර් 5000ක බැටරි එකක් තියෙනවා නම් වඩාත්ම හොඳයි. සාමාන්‍යයෙන් දවසක් හෝ දෙකක් එතකොට ඔයාලට ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ෆාස්ට් චාර්ජින් සපෝට් එක තියෙන ෆෝන් නම් ඒවා ඔයාලට ගොඩක් වාසි. කැමරා ගැන කතා කරද්දී මේන් සෙන්සර් එක මිලිඇම්පියර් 13-15 වගේ තියෙන ෆෝන් වල කැමරා ක්වොලිටි එක සාමාන්‍ය ෆෝන් වලට වඩා හොඳ රිසල්ට් එකක් දෙනවා. අපි මේ ෆෝන් එකක් ගන්නකොට අපි මේ ෆෝන් එක ගන්නේ ඩේලි යූස් කරන්න වගේ නම් ඒ ෆෝන් එකේ බැටරි එක වගේම RAM එක බලන්න ඕනි. ඒ වගේම ෆෝන් එක ගන්නේ ගේම් ප්ලේ කරන්න වගේ නම් RAM එක වගේම GPU performance අපි බලන්න ඕනි. ඒ වගේම ඔයා ෆෝන් එක යූස් කරන්නේ content creator කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයා කැමරා ස්පෙසිෆිකේෂන් ගැන බලන්නම ඕනි. ඒ වගේම මේ දේවල් වලට අමතරව හැමෝම බලන්න ඕනි පොදු දෙයක් තමයි after sale support තියෙනවද කියලා.
බ්‍රෑන්ඩ් සර්විස් සෙන්ටර් එකක් ලංකාවේ තියෙනවද කියලා චෙක් කරලා බලන්න ඕනි. ඉතින් මේ ඔක්කොම දේවල් සලකලා බලද්දි බජට් වගේම ඩේලි යූස් කරන්න හොඳම ෆෝන් එක තමයි Samsung A03 Pro එක. එහෙම නැත්නම් Vivo Y05 එක. ඒ වගේම ඔයා වීඩියෝ කරන්න, ෆොටෝ ගන්න වගේ දේවල් වලට කැමරාව යූස් කරන්න වැඩිපුර කැමැත්තක් තියෙනවනම් Realme C35 එක වගේම Vivo Y21A එකත් හොඳයි. ඒ වගේම ඔයා large display එකක් බලාපොරොත්තු වෙනවනම් Infinix Hot 20i එක හරි Tecno Spark 7P එක හරි මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක හෙල්ප්ෆුල් වුණා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මීළඟට ඕනි මොන වගේ දේවල්ද කියලත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් සියලුම දෙනාට මේ අවුරුද්ද සුබම වෙන්න ඕනි.